හයාලුවනේ කොහොමද ඔයාලට? ඔන්න ඉතින් අද මම රස බිත්තර රොටි රෙසිපි එකක් අරගෙන තමයි ඇවිත් තියෙන්නේ. මේක හදිසියකට උදේ ආහාර වේලකට අපිට ඉක්මනින් හදාගන්න පුළුවන් රස රොටි එකක් තමයි. ඉතින් අපි බලමු කොහොමද මේ බිත්තර රොටි එක හදාගන්නේ කියලා. අපිට මේකට පාන් පිටි කෝප්පයක්, ඒ වගේම පොල් කිරි කෝප්පයක් සහ බිත්තර දෙකක් අවශ්‍ය වෙනවා. මුලින්ම මම පාන් පිටි කෝප්පයට ලුණු තේ හැඳි භාගයක් වගේ එකතු කරගෙන පොල් කිරි කෝප්පයත් ඒකටම එකතු කරගෙන හොඳින් මේ පිටි මිශ්‍රණය කලවම් කරගන්නවා. මේ පිටි මිශ්‍රණය ගොඩක් උක්කුවට නෙමෙයි අපි හදාගන්නේ, දිය ගතියට. මෙතනදී මම පොල් කිරි කෝප්පයක් සහ වතුර කෝප්ප කාලක් එකතු කරගෙන තමයි මේ පිටි මිශ්‍රණය හදාගන්නේ. මේ විදිහට වතුර ටිකත් එකතු කරගෙන හොඳින් මේ පිටි මිශ්‍රණය මේ විදිහට කලවම් කරගන්න. මේ වගේ ගානට දිය ගතියට තමයි මේ පිටි මිශ්‍රණය තියෙන්න ඕනි. අපි දැන් මේ පිටි මිශ්‍රණය පැත්තකින් තියාගමු. දැන් මම බිත්තර දෙක කඩලා අරගෙන එකට රස අනුව ලුණු කුඩු ටිකක්, ඒ වගේම කෑලි මිරිස් ටිකක්, පොඩිවට කපාගත්ත ලුණු ටිකක්, පොඩිවට කපාගත්ත අමු මිරිස් ටිකක් සහ පොඩිවටම කපාගත්ත කරපිංච ටිකකුත් එකතු කරගෙන මේ බිත්තර දෙක මේ විදිහට හොඳින් කලවම් කරගන්නවා. අපි දැන් රොටි ටික හදාගමු. මම මෙතනදී පෑන් එකක් තමයි පාවිච්චි කරන්නේ. මුලින්ම පෑන් එකට තෙල් ටිකක් දාලා තෙල් ටික හොඳින් රත් වුණාට පස්සේ මේ විදිහට පෑන් එක පොඩ්ඩක් කරකවලා අපි ඒකට හදාගත්ත පිටි මිශ්‍රණයෙන් හැඳි දෙකක් වගේ එකතු කරගන්නවා. පිටි මිශ්‍රණය එකතු කරගත්තට පස්සේ ඒකේ උඩට අපි මේ විදිහට හදාගත්ත බිත්තර ටිකක් එකතු කරගන්නවා. බිත්තර ඔක්කොම එකතු කරගන්න එපා. අනිත් රොටි වලටත් තියාගෙන බිත්තර පොඩි ප්‍රමාණයක් මේකට උඩින් එකතු කරගන්න. මේ විදිහට රොටි එකේ හැමතැනටම යන විදිහට බිත්තර ටික එකතු කරගෙන විනාඩි 3-4ක් පියනෙන් වහලා මේ රොටි එක උයාගමු. දැන් මේ විදිහට වටේට හිමීට බුරුල් කරගන්න. බුරුල් කරගෙන මම මේ රොටි එක මේ විදිහට නමා ගන්නවා. අපි පිටි මිශ්‍රණය ගොඩක් දියට ගත්ත නිසා මේ රොටි එක පොඩ්ඩක්වත් හයිය නැහැ. හරිම සොෆ්ට් එකට එනවා. නිසා ගොඩක් කර කරගන්න එපා. මේ විදිහට දෙපැත්ත දාගෙන දැන් මේ රොටි එක පුච්ච ගන්න. ඉතින් මේ විදිහට තමයි අනිත් රොටි ටිකත් හදාගන්නේ. මේ විදිහට පිටි මිශ්‍රණයෙන් හැඳි දෙකක් වගේ පෑන් එකට දාගෙන එකට උඩින් බිත්තර මිශ්‍රණය එකතු කරගෙන පියනෙන් වහලා විනාඩි 3-4ක් මේ රොටි එක උයා ගන්න. ඊට පස්සේ පියන අයින් කරලා මේ විදිහට රොටි එක වටේට බුරුල් කරගෙන රොටි එක දෙකට නවාගෙන දෙපැත්ත පොඩ්ඩක් පුච්ච ගන්න තියෙන්නේ. ඉතින් මේ බලන්න හරිම ලේසි. මම මේ විදිහට රොටි 3ක් හදාගත්තා. මම අන්තිම රොටි එක හදාගන්නේ සොසේජ් වලින්. මේ විදිහට පෑන් එකට පිටි මිශ්‍රණය එකතු කරගෙන එකට උඩින් ගසාගත්ත බිත්තරයක් එකතු කරගන්නවා. දැන් මම මේකට බැදගත්ත සොසේජ් පෙති ටිකක් එකතු කරගන්නවා. මට හිතුණා මේ විදිහටත් හදලා බලන්න. ඔයාලට සොසේජ් එකතු කරගන්නත් පුළුවන්. චීස් වගේ තියනවා නම් චීස් එකතු කරගන්නත් පුළුවන්. ඉතින් මේකත් හරිම රසයි. මේ විදිහට සොසේජ් ටිකත් එකතු කරලා පියනෙන් වහලා පොඩි වෙලාවක් උයා ගන්න. ටික වෙලාවකින් කලින් වගේම රොටි එක වටේට බුරුල් කරලා මේ විදිහට නවාගෙන දෙපැත්ත පුච්ච ගන්න තමයි තියෙන්නේ. ඉතින් බලන්න මේ රොටි රෙසිපි එක හදන්න හරිම ලේසි. උදෑසන ආහාරයකට ඉක්මනින් හදාගෙන රස බලන්න පුළුවන් රොටි රෙසිපි එකක් තමයි මේක. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් හදලා බලන්න. ඉතින් මගේ වීඩියෝ එක නරඹුවාට ඔයාලට බොහොමත්ම ස්තුතියි. දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා.